හායි ඔයාලට කොහොමද? ඔන්න මම අද ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. මම අද හදන්න යන්නේ බිත්තර රොටි. කඩේ තියෙන බිත්තර රොටි නෙමෙයි, ටිකක් වෙනස් විදියකට හදන්නේ. මේකට ඕන දේවල් අපි බලමු. ලුණු ඕනේ වෙනවා, තක්කාලි. ඊට පස්සේ මම මිරිස් ගන්නවා, සැර මිරිස් වලිනුයි, සැර නැති මිරිස් වලිනුයි දෙකෙන්ම. ඊට පස්සේ මට සුදු ලුණු ඕන වෙනවා, වියලි මිරිස් ඕන වෙනවා. ඊට අමතරව මම බිත්තර ගත්තා. බිත්තර 3ක් වගේ ගත්තේ. ඒකට මම ඊට පස්සේ ගම්මිරිස් කුඩු දාගත්තා, ලුණු කුඩු දාගත්තා. ඊට පස්සේ ඒක හොඳට කවලම් කරන්න. කවලම් කරලා ඒක මම අරගෙන තියෙනවා. මගේ අනිත් ටික ලෑස්ති කරගන්න ඕන නිසා. අපි දැන් කලින් හොදගත්ත දේවල් ඔක්කොම කපා ගන්න තමයි යන්නේ. චූටි කෑලි වෙන්න කපා ගන්න. මොකද ලොකුවට කපා ගත්තොත් මේක අපිට හරියට රොටිය ගන්න බෑ. චූටි කෑලි වෙන්න කපා ගන්න මේ විදිහට. මං 4 දෙනෙක්ට වගේ සෑහෙන්න තමයි අද හදන්නේ. ඒක නිසා මම මේ ලුණු ගෙඩි 3ක් වගේ ප්‍රමාණයක් ගත්තේ. ඔයාලා එක්කෙනෙක්ට දෙන්නෙක්ට වගේ හදනවා නම් එක ලුණු ගෙඩියක් දාගත්තත් ඇති. මේකට තියෙනවා නම් ඕගොල්ලෝ කරපිංචා ටිකක් කපලා දාන්න. මට ඒක මේ කියන්න අමතක වුණා. සුදු ලුණු ටිකත් මම මේ විදිහට තලලා ගන්නවා. ඔයගොල්ලෝ දකිනවා ඇති මගේ හැම වීඩියෝ එකෙම මම පෙන්නන්නේ සුදු ලුණු මේ විදිහට තලලා ගන්නවා. මොකද එතකොට තමයි මේ සුදු ලුණු එකේ සුවඳ එන්නේ. නිකම්ම කපලා දැම්මොත් අපිට ඒක ඒ සුවඳයි රහයි දෙකම ගන්න බෑ. ඊට පස්සේ මම ඊට අමතරව ඉඟුරු කෑල්ලක් ගත්තා. ඒකත් සුදු ලුණු එකටම තියාගත්තා. ඊට පස්සේ බලමු හදන විදිය. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 400ක්. අපි ඒකට වතුර දදා මෙන්න මේ පද වෙනකන් අනන්න ඕනේ. ඒ කියන්නේ නිකන් අර දියාරු ගතිය එනකම් අනන්න ඕනේ. ඒකට මම ලුණු ටිකකුයි සීනි හැන්දකුයි දාගත්තා. මේ පේනව නේද ඔයගලන්ට අර ආප්ප හදන බැටර් එක තියෙන්නේ මම ඒ පදමට එනකම්ම හදාගත්තා. දැන් අපි තෙම්පරාදුව දාගමු. මුලින්ම ඉඟුරු සුදු ලුණු ටික මම දාලා ඒක රත් වෙනකොට වියලි මිරිස් ටිකයි කරපිංචා ටිකයි දාගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත මිරිස් කරල් ටික දාගන්නමු. ඊළඟට පිළිවෙලට අර අපි කපාගත්ත ලුණු ඊට පස්සේ තක්කාලි දාගන්න. මේ පිළිවෙලට දාන්න මොකද මේවා බෙදෙන විදිය අනුව මේ තක්කාලි හැම අන්තිමට තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ඒකට මම දාගන්නවා ලුණු කුඩු හැන්දක් ඊට පස්සේ ගම්මිරිස් කුඩු හැන්දක්. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. අපි දැන් හදාගත්ත තෙම්පරාදුව අපි අර කලින් දාගත්ත බිත්තර තුනට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මික්ස් කරගන්න. හරි දැන් මේ වැඩෙත් ඉවරයි. මම දැන් තෝසේ හදන තැටිය ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් ගා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි තෝසේ හදන විදිහටම මෙන්න මේ වගේ හැඳි දෙකක් වගේ දාලා මෙහෙම තුනී කරගන්න. මේ විදිහට තුනී කළා අපි අර හදාගත්ත බිත්තර මිශ්‍රණය මෙන්න මේ විදිහට දාන්න හැඳි දෙකක් මේස හැඳි දෙකක් වගේ මම දැම්මේ. හදලා මේ විදිහට රොටියේ පිටි ටික හොඳට මේ ඒ කියන්නේ හොඳට ඒක නැත්තම් අමු වගේ තියෙනවා. පිටි ටික හොඳට හැදෙන්න ඕනේ. මේ වගේ තමයි තියෙන්නේ. ඕගලන්ට ඕන නම් ඕක නිකම්ම ගන්න පුළුවන්. මම නිකන් අර දෙකට නවලා ගත්තේ. ඒක ලස්සනයි එතකොට. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලත් මේක හදලා බලන්න හරිම රසයි. මේක තේ වෙලාවටත් හොඳයි. මම නම් ඩිනර් එකට හැදුවේ. හරිම රහයි මේකෙන් එකක් කනකොට බඩ පිරෙනවා. ගොඩක් කන්න ඕනේ නැහැ. මේ වගේ තමයි තියෙන්නේ. කඩේ බිත්තර රොටි වලට වඩා ගොඩාක් රසයි. ඒ වගේම අපි ගෙදර හදන නිසා ඒක ෂුවර් අපිට කන්න පුළුවන් කඩේ වගේ මොනවද කියලා දන්නේ නැහැ. කිසිම රසකාරකයක් දැම්මේ නැහැ මම. හරිම රසයි මේක. ඔයාලා හදලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. හරිම soft එකට තියෙනවා.
මම මේකට කරීස් මුකුත් පාවිච්චි කරේ නෑ. නිකන්